climb a mountain and to reach the highest peak. But it doesn't thrill me half as much as dancing cheek to cheek. Oh, I love to go out fishing in a river or a creek, but I don't enjoy it half as much as dancing cheek to cheek. මට පුංචි සහෝදරයෙක් ලැබුණු දවසත් පටන් ගත්තේ අනිත් දවස් වගේමයි. ඒත් එදා මම දැනගෙන හිටියේ නැහැ මගේ ජීවිතේ සදාටම වෙනස් වෙනවා කියලා. අවදි වෙන්න පුංචි පැටුනේ. දැන් වෙලාව 7යි. Good morning මායකාරයා. අද ඔයා වෙනුවෙන් තියෙන වීර චාරිකාව මොකක්ද? හරි. මගේ දෙමෝපියෝ කිව්වේ මට තිබුණේ අසාමාන්‍ය නිර්මාණාත්මක සිතුවිලි කියලා. ඒත් මට හොඳටම මතකයි ඒ බබාව ගෙදරට අරන් ආවේ ටැක්සියකින්. කවුද මේ? ඒ මේ ඉන්නේ ඔයාගේ අලුත් සහෝදරයෝ. මගේ කවුද? සහෝදරයෝ. මට ප්‍රශ්න මිලියනයක් විතර ඇති වුණා. කවුද මේ ආවේ? ඇයි එයා ආවේ? මොකක්ද මේ ඇඳුම? ඇයි එයා එච්චර මහත? ඇයි එයා මම දිහාම බලන් ඉන්නේ? එයා කරාටේ දන්නවද? මේ මොනවද වෙන්නේ? ඒ පැත්තටද යමු. මුලින් ඉඳලා මෙයා හැමෝටම කෑ ගැහුවා. හැමෝටම අනකලා. ඔයාලට මේක දන්නේ? එක දෙයක් පැහැදිලි. එයා තමයි ලොක්කා. එයාගේ මැද්දෙම එයාගේ කන්තෝරු කාමරේ හදාගත්තා. ඒ විතරක් නෙමෙයි එතන සාකච්ඡා කරලා ඔය දෙපි පිටාර ඕනේද? ඒක කැරෙන්න මහරෑමද සාකච්ඡා. මම නැගිට්ටා. අපි එනවා. එයාගේ හිතට අල්ලන විදිහට ඉක්මනින්ම හැමදේම උනේ නැත්තම් එයා ගොඩාක් තරහ ගත්තා. කෝකිනි බෝතලේ. කොහෙද ඔයා ඒක තිබ්බේ? කොටින්ම කිව්වොත් හැමෝම එයාගේ අල්ලේ නැටුවා. කොහෙද ඔය හැමෝම කිව්වට හැබැයි රොමරෙන්න. හම්බුණා. සෙල්ලම් බඩු. තාත්තා මට නිදා ගන්න බෑනේ. මට තේරෙනවා. මටත් නිින්දක් නැහැ. මේකනේ දැන් බබාට හොඳ අවධානයක් ඕනේ. අපි පස්සේ කතා කරමු. ඒත් කොහොමද චූටි පැටියා? එතකොට මම වර්ෂ 2057 මගේ මිත්‍ර ටීරෙක්ස් එක්ක මම පිටසක් වල ආක්‍රමණය ගැන පරීක්ෂා කරමින් ඉන්නේ. අපි හිතුවට වඩා තත්ත්වය බරපතලයි. අම්මා
එයාගේ ඇඳුන්නේ ඔව් මගෙත් ඇඳුන්නේ මෙහි බලන්න. कोमल नाम की छोटी पैंटिया में නෑ. එයා තාත්තගේ චන්ඩි බබා. අපේ කාට හරි මිස්ටර් ෆ්‍රැන්සිස් එක්ක සුරතල් සප්ත සම්මේලනයට යන්න වෙනවා. ඔව් වේගාස් වලනේ හොඳයි මෙහෙම කරමු ඔයා එකට යන්න නෑ ඔයා යන්න. නෑ ඉතින් ඔයාටත් වෙනසක් නෑ, වෙන්නේ මම නවතින්නම්. අපි එක බබාට තීරණය කරන්න කියමු කායිකද ඔයාට ඉන්න ඕනේ තාත්තද නැත්නම් අම්මද ඕ තාත්තා එයාට ඕනේ අම්මා ඔය ඇති අපි මේ ගැන කතා කරන්න ඕනේ තනියම අපි තනියම හොඳයි මොකක් ගැනද පුතා? එයාගේ නම BABEE ඒ ටීම් හරි මෙයා කොහෙන්ද ආවි කියලා දන්නවද අපි මෙයා ගැන දන්නේවත් නැහැ කොහොමද මෙයාව විශ්වාස කරන්නේ මෙයා පුංචි බබෙක්නේ. ඇත්තටම මට විතරද හිතෙන්නේ මෙයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා ඕ හරි ඉන්න මම බලන්න.